සුබ දවසක් වේවා. අද මම ඔයාලට බලන්න දෙන්නේ චාල්ස් ඩයස් සූරීන්ගේ පද්මාවතී නූර්තිය ඇසුරින් කරන ලද පද්මාවතී නූර්තියේ කොටස. මේ පද්මාවතී නූර්ති කෙටි ජවනිකාව මම රත්නාවලි බාලිකා විද්‍යාලයේ ගුරු වෘත්තියේදී ඉන්න කාලයේදී අධ්‍යක්ෂණය කරන ලද අංගයක්. මේක මම ඔයාලට පෙන්වන්නේ නූර්ති පිළිබඳ මගේ නාලිකාවෙන් කරන ලද පාඩම තව දුරටත් තේරුම් ගැනීම සඳහා. ඒ විතරක් නෙවෙයි නූර්ති නාට්‍ය ජවනිකා නැරඹීමේ දුර්වලතාවයක් තිබෙන නිසාත් මේක ඔබට ප්‍රයෝජනයක් වෙයි කියලා හිතලා මම පෙන්නනවා. පාසල් මට්ටමින් යම් යම් අපහසුතා මැදයේ කරන ලද මෙම ජවනිකාව තුල විවිධ දුර්වලතා ඔබට පෙනෙන්න පුළුවන්. ඒ දුර්වලතා ගැන හිතන්නේ නැතුව ඔබගේ අධ්‍යයන අවශ්‍යතාවය සඳහා මේක නරඹන්න. මේ නූර්ති ජවනිකාව සඳහා දායකත්වයේ දැක් රත්නාවලි බාලිකා විද්‍යාලයේ විදුහල්පතිතුමිය ඒ වගේම ගුරු මහත්ම මහත්මීන්ටත් ආදරණීය රත්නාවලි සිසු දරුවන්ටත් ඒ වගේම සංගීතයෙන් සහාය වුණු රත්නාවලි දියණියන්ටත් අනුර මධ්‍ය මහාවිද්‍යාලයේ සිසු දරුවන්ටත් ස්තුතිවන්ත වෙනවා. දැන් මම ඔයාලට කතා කරන්නම් මේ නූර්ති ජවනිකාව නරඹන්න කලින් මේක නරඹනකොට ඔබ අවධානය යොමු කරන්න අවශ්‍ය කරුණු කීපයක් මම ඔබට පැහැදිලි කරලා දෙන්නම්. නූර්තිවල රංග ශෛලිය වටහා ගන්න මේ වීඩියෝව උදව් කරගන්න. නූර්තිවල සංවාද ස්වභාවික අයුරින් භාවිතා කරනවා කියලා පෙනෙයි මේකේ සංවාද බැලුවාම. ඒ වගේම ගීත බහුලව භාවිතා කරනවා. සංවාද ප්‍රකාශ කරන ආකාරය, ඒ වගේම සංවාදවලට උත්තර ප්‍රතිඋත්තර ලබා දීමේදී ගීතවත්ව තමයි ඒක සිදු වෙන්නේ. උදාහරණයක් විදිහට පෙන්වුවොත් දැක්කොත් පද්මාවතී ගීතය මගින් පද්මාවතී දේවියගේ රූපශ්‍රිය වර්ණනා කරනවා. වෙලෙන්ද විසින් තමයි ඒක කරන්නේ. ඊළඟට අලවුදීන් රජතුමා ඒකට පිළිතුරු දෙනවා පිළිගන්ටා බෑ ඒ කීම යන්ටා යනු කියන ගීතය ගයලා. මෙන්න මේ විදිහට ගීතවත්ව තමයි නූර්ති විකාශනය වෙන්නේ. නූර්තිවල පසුතලය ගැන කතා කරන්න ඕනේ. පසුතලයේ මැවීමට උපරිම උත්සාහ ගන්නවා. ඒක නාට්‍යධර්මී නාට්‍යවලට වඩා නාට්‍යධර්මී නාට්‍යවල ඔබට මතක ඇති පසුතල භාවිතා කරන්නේ නැති තරම් ගොඩක් වෙලාවට. නමුත් මේකෙදි ලෝකධර්මී ස්වභාවය හෙළි දක්වමින් පසුතල බහුලව භාවිතා කරනවා. ඒ වගේම චිත්‍ර වස්ත්‍ර බහුලව භාවිතා කරනවා. ඔබට පෙනේ පාසල් මට්ටමින් කරන ලද නිසා චිත්‍ර වස්ත්‍ර විශාල සංඛ්‍යාවක් භාවිතා නොකරත් අලවුදීන් රජුගේ මාලිගාව, ඒ වගේම ලංකාවේ රජුගේ මාලිගාව පෙන්වන අවස්ථාවලදී චිත්‍ර වස්ත්‍ර යොදාගෙන තියෙනවා. ඒ විතරක් නෙවෙයි පසුතල විදිහට රජු සහ බිසව ඉඳ ගන්න ආසන රජ මාලිගාව මැවීමට, ඒ වගේම වෙළඳ වීදිය මැවීමට චිත්‍ර වස්ත්‍රයක් යොදාගෙන තියෙනවා. ඒ වෙළෙන්දොන් ඉඳගෙන ඉන්න පුටු කීපයක් පාවිච්චි කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මුරුගාක්ෂි සහ ප්‍රියවදන් ඉන්න අවස්ථාවේදී ඔවුන් සාමාන්‍ය වීදියක වගේ ගමන් කරන අවස්ථාවක් ඒ ගහක් සහ ඔවුන් ඉන්න ස්ථානය මවන්න යම්කිසි උත්සාහයක් දරලා තියෙනවා. මෙන්න මේ ආකාරයට පසුතල බහුලව යොදා ගන්නවා නූර්තිවල. ඒ වගේම නූර්තිවල හින්දුස්ථානි සංගීතය භාවිතා කරලා තියෙනවා කියලා මේක අහද්දී ඔබට තේරෙනවා. ඊටාම මිහිරි සංගීතයක්, මිහිරි ආකාරයෙන් ගීත ගායනා කරනවා. ඒ වගේම මිහිරි ආකාරයෙන් සංගීතය භාවිතා කරලා තියෙනවා. නූර්ති රංග දක්වන්නේ ප්‍රොසීනියම් වේදිකාවේ. මේ නූර්ති වීඩියෝවත් ඔබට රංග දක්වලා පෙන්වන්නේ රත්නාවලි බාලිකාවේ ප්‍රොසීනියම් වේදිකාවේ. මේකෙදී ගැහැණු පිරිමි දෙපිරිසටම රංග දක්වනවා. ඒ කියන්නේ කාන්තා චරිත සඳහා කාන්තාවුණුත් පිරිමි චරිත සඳහා පිරිමිනුත් රංග දක්වනවා. නමුත් මේ ජවනිකාවේ ඔබ දකින්නේ රත්නාවලි බාලිකා විද්‍යාලය කාන්තා පාසලක් නිසා පිරිමි චරිතත් රංග දක්වන්නේ දියණියන් විසින්. ඒ වගේම ඇඳුම් පැළඳුම් ගැනත් කතා කරන්න ඕනේ. ඊටාම විචිත්‍රවත් ඇඳුම් පැළඳුම් භාවිතයක් සිද්ධ වෙනවා. මේකෙදි ඒ ඇඳුම් පැළඳුම් වල තියෙන විල්ලුද බව, විචිත්‍රවත් බව වැඩි වශයෙන් යොදාගෙන තියෙනවා නූර්තිවල. අංග රචනය චරිතාංග අංග රචනයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ එක් එක් චරිතයට අදාළ විදිහට අංග රචනය කරනවා. ඔවුන්ගේ චරිතය අලංකාරවත් විදිහට අංග රචනය කරලා දක්වනවා. දැන් පද්මාවතී දේවිය ඉතා උපරිම සුන්දර කාන්තාවක් විදිහට අංග රචනය කරලා තියෙනවා. ඒ වගේම රජ චරිත, වෙළඳ චරිත, ඔවුන්ට ආවේනික වූ ස්වරූපය මවන්න චරිතාංග අංග රචනයක් ඉටු කරලා තියෙනවා. ඒ වගේම නූර්තියක් රංග දක්වනකොට කාලය පැය 2කමාරක් 3ක් විතර
ගත වෙනවා. නමුත් මේ ඔබ දකින වීඩියෝව විනාඩි 25කට පමණ සීමා කරලා තියෙනවා. එහෙම සීමා කරලා තියෙන්නේ මේක තරඟයක් සඳහා ඉදිරිපත් කරන ලද නූර්ති ජවනිකාවක්. ඒ තරඟ අවශ්‍යතාවය නිසා මේ විනාඩි 25කින් ඔබට මේ අවස්ථාව පෙන්වන්න. ඒ වගේම මේකේ සඳහන් කරන්න ඕනේ චාල්ස් ඩයස් සූරීන්ගේ පද්මාවතී පිටපතේ මුල් පිටපතට කිසිදු හානියක් නොකර තමයි මේ ජවනිකාවට අවශ්‍ය පිටපත සකස් කරගෙන තිබෙන්නේ. මේ නූර්ති ජවනිකාව මාගේ හැකි පමණින් අධ්‍යක්ෂණය කරමින් ඒ පාසලට ජයග්‍රහණ ඒ වගේ මේ සිසු දියණියන්ට ජයග්‍රහණ අත්පත් කරලා තිබෙනවා. ඔබගේ දැනුම වැඩි කර ගැනීම සඳහා මේක තවත් අත්වැලක් කරගනීවියයි මම අපේක්ෂා කරනවා. මේක නරඹමින් ඒ වගේම නූර්ති පිළිබඳ තිබෙන පාඩමක් විදිහට තිබෙන වීඩියෝවත් ඔබ නරඹමින් තව දුරටත් ඔබගේ දැනුම වර්ධනය කරගන්න. ස්තුතියි. පද්මාවතී දේවියගේ ලක්ෂණේ ලක්ෂයකින් කොටසක් අපේ ලක්ෂණ නේ. පද්මාවතී දේවියගේ ලක්ෂණ ගැන කියන්න මා දන්නේ නැහැ. නමුත් ඒ ගැන ප්‍රමාණයට වඩා හිතලා තිබෙන පෙනේ. ලංකාදීපේ ආදිශ්‍රීගේ රූප ලක්ෂණ ගැන ඔබ අසලා නැද්ද? පද්මාවතී දේවිය හා සමාන රූප ලක්ෂණ ඇති ස්ත්‍රියක් දෙව්ලොවේ ඉවත් නැත. වෙන්ට පුළුවන්. ඒ කීමට මොකද සම්පූර්ණයෙන් එකඟ වෙමි. නුඹලාට පිස්සු වගේ. ලෝකේ රූපේ නගපු ස්ත්‍රියෝ සිටිත් නම් ඒ සියලු ස්ත්‍රීම අලව්දීන් අපව රජතුමාගේ මාලිගාවෙහිය. ඒ ස්ත්‍රීන් වඩා නුඹලාගේ පද්මාවතී දේවී මහත්සේ ලක්ෂණ නැහැකීම මට පිළිගන්න නොපිළිවෙල. නුඹට පිළිගන්න බැරි වුණාට ඇත්තමයි. නුඹ පිළිනොගත්තාට ඇති පාඩුව කුමක්ද? අප මහ රජතුමාගේ අන්තපුර ස්ත්‍රීන්ට වඩා නුඹලාගේ පද්මාවතී දේවී මහත්සේ ලක්ෂණ වෙන්න බෑ. හේ ඔබේ කැමැත්ත මිත්‍රයා අපි නගමු. ගිය දැන ඇසෙන්නේ ඒ පද්මාවතී නම සිංහල ස්ත්‍රියගේ රූප වර්ණන. අප මහ රජතුමාගේ අන්තපුර ස්ත්‍රීන්ට වඩා රූපවත් තැනුණු ලොව නැති බව නම් මට සත්‍යකයි. එබැවින් විසින් බලා ඇත්ත නැත්ද දැනගන්න. බඩු විකුණන්නට විලෙන්දෙකුමින් රාජ සභාවට පැමිණ ඇගේ යම් රූපශ්‍රියාවක් ඇත්නම් ඒ සියසින් බලා දැකගන්න. Mama
අවසර දෙන්න. තොප මෙහි පැමිණියේ මක් නිසාද? දිල්ලි නගරයෙන් ගෙන ඉතා අනර්ග බාණ්ඩ රාශියක් දෙන්න. ඔබ වහන්සේට එම බඩු පෙන්වනු පිණිසාවි. අපට වමනා බඩු සියල්ල අපි සූදානම් කරගෙන සිටිමු. වමනා නැති බඩු කොපමණ මිලාඩුවක් අපි නොගනිමු. එසේ ගන්නෝ නම් වෙලෙන්දෝ පමණ. නමුත් දේවයන් වහන්සේ ඔබ වහන්සේ මෙම අණගේ බඩු බැලුවොත් සතුටු වන නිසායි. එසේ නම් පෙන්වනු. මාගේ කල්පනාව සම්පූර්ණයෙන්ම වෙනස් වී. ඔබ මහ රජතුමාගේ අන්තපුරයේ සිටින සියලු ස්ත්‍රීන් තරාවියට එක් තට්ටුවක සිටුවා. අනෙක් තට්ටුවේ පද්මාවතී දේවී සිටින කල ලක්ෂණවල වරින් නැසින් තට්ටුව පහත බස. මට කරගන්න නොපුළුවන් වූ වස්තුව අප රටටවත් අත්වනුයේ. අලාවුදීන් මහ රජතුමාට ඇගේ රූපශ්‍රීය වර්ණනා කරන්න.
ඒ රටේ මැණික් තිබේද? ලොවෙහි තාගනා මැණික ඒ රටේ මිල කීයද? මුළු ලොව වටේ. එය නවවිධ රත්නයන්ගේ කවර රත්නයක්ද? ඒ දසවිධ රත්නයන්ගේ එකකි. එනම් ශ්‍රී රත්නය. මොකෝ? කවුද මැදිරියට රැවටිලා වගේ? මාගේ මේ සුන්දර කරුණයට වඩා ලක්ෂණ ස්ත්‍රී රාජස්ථානයේ කොයින්ද? ස්වාමීනි ඇසුමනි. රත්නසේන රජගේ බාල්‍යාව වූ පద్මාවතී දිසවේ සිංහල ගෑනියා එළියඟු පාටට එසේ නිගා නොකර ඇසුමනි. හෙට මේ ගැන වැඩි දුරටත් කතා කරගන්න පුළුවන්. දැන් ඔබට යන්න අවසර තිබෙනවා. පිළින්දාගේ කීම සැබෑ ගන්න නොවන්නේ. නුඹටද වාසල්ට යන්න අවසර තිබෙනවා. මට වේදේ කිව්වා. වෙලෙන්දා බොහෝසේ කීපෙන් මේ ගැන කල්පනා කර බලන්න. වෙලෙන්දාගේ කීම සැබෑ නම් රාජස්ථානයේ ඇගේ වාසය බොහෝ කාලවන්නේ. අට වෙලෙන්දා සමග කතා බස් කර රාජස්ථානයට යන්න නියම කරගන්න. පද්මාවති කනට අමුත්‍යා බඳු
ශ්‍රී වේවා. අපට ප්‍රීතිවියතු කරුණකි. අලවුදීන් මහරජතුමා විදේශ සංචාරයේදී සිටි. සියලු දේශයන්හි ආණ්ඩගේ පුදුම දේ බල බල ඇවිදින්. මෙරටේ ඉතා අගනා වස්තුව අප පද්මාවතී දේවී බැවුවසා දැක බලා ගන්න අවසර ඉල්ලා තිබේ. මේ ගැන කල්පනාව කළසද? මෙයා පුද්ගලික කටයුත්තක් බැවින් දේවයන් වහන්සේගේම කල්පනාව ලෙස විනිශ්චය කිරීමේ හේතු. මම නම් මගේ පිළිද කාටවත් පෙන්වන්නේ නැහැ. පද්මාවතීන් දැක බලා ගන්න සතුරු නම් පැමිණෙන්නේ අලවුදීන් රජු දැනුම් දෙමු. මේ ඔබ වහන්සේගේ ධර්මයේ විරුද්ධ මට නොතේරෙන වස්තුව දන් දෙන්නේ ඉන්න ජාතියේදී වස්තුව ලබන්න. ඒ වාගේ අපේ දේවියන් වහන්සේගේ රූප ලක්ෂ්‍ය වෙන රජුට පෙන්වන්නට හදන්නේ. වෙන ජාතියේදී කුමක් ලබන්නටයි කල්පනා කරන්නේ. අද මගේ පේවදන් තවම ගෙදර ආවේ නැහැ. ඔහුට යටපු කෑමද සීතල වී ගොස් තිබේ. මාලිගයේ උඩට මාගේ වෙනද කරුණක් ඇද්ද නැද්ද දන්නේ අරෝහු එන්නේ මම සැඟවි බලස් මුර්ගාක්ෂිට මගේ ගෙදරින් පිටතට යන්න දෙන්නේ නැහැ. දැන් කාල විකල වේගෙන නැහැ. මෙහෙම සිද්ධාක් ඇද්ද? මුර්ගාක්ෂි සිරකටවන්නේ. මුර්ගාක්ෂි සිරකටවන්නේ. ඈමිනියෝ මොකද මාව ගෙදරට යන්න ඕනේ කියන්නේ? නැහැ. දැන් රට පෙරෙන්නයි හදන්නේ. තාමුන්ගේ ගෑනු අනුන්ට පෙන්නන එක සීරිතක් වේගෙන එනවා. ඔබ මොකද කියන්නේ? මට තේරෙන්නේ නැහැ. අපේ රජතුමාගේ විසව අලවුදි රජු පෙන්නන්නට යනවා. ඉතින් මොකද? පෙට්ටිය ඇතුලේ මැණිකක් තිබුණාම මොකක්ද ඇති අගේ? මැණික් පළමින්ට ඕනේ ලෝකයාට පෙනෙන්නයි. ඒක හොඳයි. මැණික් වලට ආසයි අය මැණික් සංගවා තබයි. සොරුන්ට මැණික පෙන්නුව විට හොරකම් කරගෙන යන්න පුළුවන්. මම නම් ඔබව කාටවත් පෙන්වන්නේ නැහැ. එහෙනම් මගේ රූපේ කැත නිසා වෙන්න ඇති. නැහැ. නුඹ මගේ මැණික බැවිනි. මම මගේ මැණික අතහරින්නේ නැහැ. යන් ගෙදර බත් ගන්නට පාටි හොලා කරන්න එපා. සිටිමි ප්‍රේමී මාගේ ලව්‍යෝ ජීවේ මොනෝලා සිටිමි ප්‍රේමී මාගේ ජීවේ මොනෝලා මාගේ පාරි මාගේ නෝ ඕලා බෑමේ පාරේ ස්වාමී මාගේ පාරි මාගේ නෝ ඕලා බෑමේ පාරේ ස්වාමී ප්‍රේමී මාගේ ලව්‍යෝ ජීවේ මොනෝලා සිටිමි ප්‍රේමී මාගේ ලව්‍යෝ ජීවේ මොනෝලා කිසිවෙක් නැ දක්නට මේ කාලේ ස්වාමිනී අන්ත යම් ඉක්මනට දෙපාරේ කිසිවෙක් නැ දක්නට මේ කාලේ ස්වාමිනී අන්ත යම් ඉක්මනට දෙපාරේ එන්නේ වී කණ්ඩායම් දොස්නේ යන්නේ බොසන්තොස් යන්නේ බොසන්තොස් ප්‍රේමී මාගේ ජීවේ මොනෝලා ප්‍රේමී මාගේ මා පිළිකම්කම්දම ගැන දහස්වරක් ස්තුතියි. ඔබ වහන්සේ අදම යන්න නියම කරගත් බව අපට මහත් කේදයි. මටද කනගාටු කිනමුත් සිය රටට අඩු මොනාවී සිටි. මේ රටේ ඉතා අනගි වස්තුව පද්මාවතී දේවී
දැක ගැනීමට ඉතා සතුටින් සිටිමි. එසේ පෙන්වන්න මේ ආසන පිළිගන්නම මොහු කවුරෙක්ද? මේ රට කෙනෙක්? පద్මාවතී දේවිගේ ප්‍රවේශමට ලංකාවෙන් පැමිණ සිටින පද්මාවතී දේවිය දැක ගත්තාට සතුටු. දැන් යන්න කාලෙ වෙති. ඔබට සලකන්නට යුතුයි. මා සමග මගේ කඳ උඩට එන වෙන්නයි. පද්මාවතී දේවිගේ නවසරගෙන මගේ සෙනඟ සල්ප දෙනෙකුත් සමග පැමිණෙන්න. ඒස්සේ කරන එක හොඳයි. නුඹලා යන්න රැස්තුවේ. මේක කාන්තාව මම කොයි ලෙසකින්ද ලබා ගන්නේ? බෑ නොලබ ජීවත් වෙන්නේ නැති පළයමුත්. දැන් රත්නසේන රජු ප්‍රයෝගයෙන් මගේ කඳුළු ටික නමයි.